සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී නිවුස් ලයින් නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම සම්මාන පිට සම්මාන දිනාගත්ත විශේෂ වාහනයක්. ඒ තමයි කොරියාවේ සමාගමකින් නිෂ්පාදනය කරන Hyundai Santa Fe. ඉතින් මේ වාහනය ගැන කතා කරත් මේක 2024 උන් රිලීස් කරන්නේ 5 වෙනි පරම්පරාව විදිහට. මීට කලින් පරම්පරා 4ක් තිබ්බ. ඉතින් 5 වෙනි පරම්පරාව විදිහට තමයි 2024 මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් ලෝපුරා මේක බෙදා හැරෙනවා. ඉන්දුනීසියාවේ ඇතුළු ලෝකය පුරාම කීප තැනකම මේ වාහනේ නිෂ්පාදනය කරනවා. විශේෂත්වය වෙන්නේ මේක 7 සීට මාදිලිය. 7 සීට වාහනයක්. ඒ වගේම ඒ වාහනේ එන මිල සහ ඒ තියෙන තාක්ෂණය සියලු දේවල් ඉතාම හොඳින් සමන්විත වෙච්ච වාහනයක් තමයි මේ Santa Fe කියන වාහනේ. මේක පිටත පෙනුම ඉඳලා අපි කතා කරමු. පිටත පෙනුම ගත්තොත් තාම ලස්සන පෙනුමක් තියෙන. ඇත්තටම අර කිසිම වෙනත් වාහනයක දක්නට ලැබුණ නැති විශේෂ පෙනුමක් අරන් දෙන්න සමත් වෙලා තියෙනවා Hyundai සමාගම. ඉතින් විශේෂයෙන් මේ බොක්සි හැඩය වාහනයට ගෙනල්ලා දීමේ හොඳ පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ තියෙන H හැඩයට තමයි හෙඩ්ලයිට් එන්නේ. වාහනේ ඉදිරිපසින් දිගට විහිදුණු ලයිට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් හෙඩ්ලයිට් එක කොටස් දෙකකට තමයි බෙදිලා එන්නේ. ඉතින් ඊටාම හොඳ පෙනුමක් තියෙනවා. ඉදිරිපසින් බැලුවාම අලුත්ම පන්නේ වාහනයක් විදියට දැනෙන හොඳ ඩිසයින් එකක් ඒකට දීලා තියෙනවා. ඉතින් මේකේ පැති පෙනුම ගැන කතා කරද්දී ඇත්තටම මේ වාහනේ ගොඩාක් දිගයි. ගොඩක් දිග වාහනයක්. මේක විශාල වාහනයක්. කලින් යෝගී 7 සීට. ඉතින් ගොඩක් කර විශාලව පේන්නේ. හැබැයි ලොකු දිගක් තියෙනවා මේ වාහනේ. 7 දිනෙකට ගමන් කරන්න පහසුව සලසන්න ඕන නිසා දිගින් වැඩි කරලා මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඩිමෙන්ෂන්ස් ගැන කතා කරොත් මේ වාහනේ දිග තියෙනවා මීටර් 4.83ක්. පළල තියෙනවා සයිඩ් මිරර්ස් එක්ක මීටර් 1.9ක් පමණ. ඒ වගේම වීල් බේස් එක මීටර් 2.8ක් තියෙන. ඉතින් විශාල වාහනයක්. අපිට තේරෙති පළලටත් වඩා දිග. විශාල දිගකින් යුක්ත වාහනයක්. ඉතින් මේක හොඳින්ම දැනෙන්න මම තවත් ලංකාවේ මාකට් තරගකාරී විදියට 7 සීටර් කියන මේ කාණ්ඩේ කම්පිටිටර්ස් විස්තර ඕගලන්ට කියන්නම්. එතකොට කෙනෙක් තමයි Honda CR-V. අනිත් එක්කෙනා තමයි Kia Sorento කියන වාහනේ. ඒකත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ Mitsubishi 2025 අලුත් වාහනයක් නිකුත් කරා. ඒකත් ලංකාවට ගේනවා. Destinate කියන වාහනේත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වාහන ඔක්කොගෙම ඉතර ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. එහෙම ගත්තත් ඔයගලන්ට තේරෙන්නේ නැති විශේෂයෙන්ම දිගින් ඒ වාහන ඔක්කොටම වඩා දිගින් වැඩි මේ Santa Fe වාහනේ. ඒ වගේම පළල වගේ දේවල් බොහෝ දුරට එක සමානයි. ඒ වගේම උස ගැන කියන්න ඕන. උස තියෙනවා මීටර් 1.78ක්. ඉතින් උසින් එච්චරම වැඩි නැහැ. සාමාන්‍යයෙන් ඔක්කොගෙම උස ඒ මට්ටමේම තමයි. හැබැයි විශේෂ කාරණය වෙන්නේ මේ වාහනේ දිග ගොඩක් වැඩි. ඉතින් මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ පැත්තෙන් කලින් කිව්වා වගේ. ඊට පස්සේ අපි ගත්තොත් පිටුපස පෙනුමට ඇත්තටම අර පිටුපස පෙනුම තමයි ටිකක් දරා ගන්න අමාරු ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ෆ්ලැට් විදියට තමයි ඒගොල්ලෝ පිටිපස්ස ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි ඉස්සරහා ලයිට් වලට මැච් වෙන්න පිටිපස්සේ ලයිට්ස් ඩිසයින් කරලා තියෙනවා. නමුත් අර ඉස්සරහා තියෙන ප්‍රසන්ස් එක වාහනේ ඉදිරිපස ඒගොල්ලෝ අරන් තියෙන ප්‍රසන්ස් එක පිටිපස්සට ගේන්න යම් අඩුවක් තියෙනවා. ඉතින් අර දිගටම ආපු වාහනේ එකපාර පිටිපස්ස ෆ්ලැට් නිකන් අර වෑන් එක වගේ ෆ්ලැට් කරලා ඒගොල්ලෝ නවත්තලා තියෙනවා. ඉතින් ඉදිරිපස්ස ලයිට් වලට හරියන පිටිපස්සේ ලයිට් H හැඩයට දාලා තියෙනවා. නමුත් ඒක අර ඩිසයින් එක විදියට තරම්ම සිත් දා ගන්නා සුළු නැහැ. ඉතින් පිටිපස්සේ අර රිෆ්ලෙක්ටර්ස් දාලා තියෙන විදිහත් තරම්ම හොඳ මට්ටමේ නැහැ. ඉදිරිපස තියෙන ප්‍රසන්ස් එක පිටිපස ඩිසයින් එකට ගැලපෙන්න ගේන නොහැකි වෙලා තියෙනවා. නමුත් ඇත්තටම ඕවරෝල් ඩිසයින් එක ඉතින් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකට අපි යමු ඇතුළත. ඉතින් ඇතුළත ගැන කතා කරද්දී විශේෂයි මොකද අලුත්ම විදිහේ Hyundai ඉන්ටීරියර් ඩිසයින් එක තමයි මේකෙදි බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඩිසයින් එකම මේ විදිහම තමයි සාමාන්‍ය ඊට වඩා ලොකු පැලිසේඩ් වර්ගයේ වාහනෙත් තියෙන්නේ. මේ ආකාරයම තමයි. ඉතින් අර ලක්ෂරි විදිහට දැනෙන හොඳ ඉන්ටීරියර් එකක් බලා ගන්න පුළුවන් ක්වොලිටි ඉන්ටීරියර් එකක්
සොෆ්ට් ටච් ඒ වගේම ලෙද ගොඩක් තියෙනවා සීට් සම්බෙන්නෙත් ලෙද ඉතින් මේ වගේ ගොඩාක් ඔප්ෂන්ස් හම්බෙනවා ඉතින් ස්ක්‍රීන්ස් දෙකක් හම්බෙනවා එකක් ඩ්‍රයිවට ඩිස්පලේකද ඉතින් ඩ්‍රයිවටම කර්ව් කරල තමයි සෙන්ට ඉන්ෆොටේන්ම සිිස්ටම හදර දෙන ඒක ටික පොඩි වාහනට ඇත්තරම් පොඩි දැන් අප අඩික් තියෙන චයිනිස් වාන ගත්තත් එතරම්ම වැඩක් ගන්න බැහැ සමන YouTubeගේ බලන් තරම් ලොකු දෙයක් කරගන්න අමාරුයි මකද පොඩි ස්ක්‍රීන් එක ඉති එතන යම් අඩුපාඩුවත් තියෙන හැබැයි ඕරෝල් රේන්ජෝව වගේ ඩිසයින් එකක් තමයි ඉගුලු ගෙනල්ල තියෙන්නේ වුඩ් වගේ විනිශ් එකක් තින ඩෑශ් පෝඩ්ඩිගේ යෝගේම ලෙද සොෆ්ටච් යෝගී හොඳ කොලිටි ඉන්ටීර එකක් බලාගන්න පුළුවන් යෝගේම ඇම්බියන් ලයිටිං හම්බෙනවා යෝගේ ඔප්ෂන්ස් ගොඩාක් එක්ක එනවාහනය ඉන්ටීරියක ඇතුළි සන්රෝ් දෙකක් බලාගන්න පුන එකක් ට්‍රයිවටයි පැසෙන්ජටයි අනිත්තක පිටිපසින පැසෙන්ජස්ලට ඉතිං විශේෂදය කලින් කිව්ව වගේම මේවාහනේ 7 සීට වාහනය ඉතින් මේක ගන්න පුළුවන් විශේෂ ආකාරය විදිහට එක තමයි කැප්ටන් සීටස් කියන එක කැප්ටන් සීටස් කියන්නේ තනිව හදපු සීට් දෙකක් ගන්න පුළුවන් මැද පේලියට තුන්නන පෙල්ලියට සාමාන්‍ය විදියට ගන්න පුළුවන් ඉතින් මේක විශේෂත්වය තමයි එතකොට 6 දෙනෙක්ට ගමන් කරන්න තමයි මේක එන්න වෙයි සාමාන්‍ය විදි මැද පෙලියකතුත් 7 දෙනට යන්න පුළුවන් ඉතින් වගේ මේක ඔප්ෂන් අපට දාගන්න පුළුවන් අවශ්‍යතාව යනුව එයාපෙන් සම්බෙනවා තුන්වැනි පේලියට වෙන කම්ම 7 දෙනෙක්ට හෝ 6 දෙනෙක්ට ගමන් කරන්න ඉඩකඩ සලසල දීල තියෙන ති අමතරව තියෙන ඔප්ෂන්ස් ගත්තුත් කලිකයෝගේ සන්රෝ් දෙකක් කම්බෙනවා වයිලස් චාජිං වගේ ඔප්ෂන් සම්බෙනවා තියවගේමත මේක කියකෙන් අපට රිමෝට් ස්ටාට් වගේ ඔප්ෂන් ගන්න පුළුවන් රිමෝට් ස්ටාට් කරලා වාහන ඉස්සරට පස්සර ගන්න පුළුවන් ඒවගේම පිටිපස්සේ ඉන්න ගමම්ම සීට් එක ඉස්සර සීට් ෆෝල්ඩ් කරන්න වගේ විවිධ ඔප්ෂන්ස් මේ වාහනේ අර අලුත්ම තාක්ෂණික දේවල් හම්බෙන ඉතින් 7 දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාව ගැන කතා කරොත් ඉතාම හොඳයි ගොඩක් රිවියසට අපට පාන ටෙස්ටල් කරන්න හම්බෙල නැහැ තාම ඉතින් නමුත් ගොඩක් කියව නිදියට බොහොම පහසුවෙන් 7 දෙනට ගමන් කිරීම හෝ 6 දෙනට ගමන් කරන පුළුවන් තාම හොඳ වාහනයක් තුරත අතින් ඉතාම හොඳම මට්ටමෙන් යන්ඩේ මේක නිෂ්පාදනය කරලා තියන ඉදි අපි කතා කරම් බූත් පේස් එක මේකමම්ම ඉදි 7 දෙනෙක් ගමන් කරන අවස්ථාව වනත් ලිටර් 628ක සාමාන්‍යෙන් හොඳ පූට් ස්පේස් එකක් ගන්න පුළුවන් ඉතින් මේ සීත්සුත් නැවොත් ලිටර් 1949ක ගොඩාක් ලොක බූත් ස්පේස්ය ගන්නරම කලින් කිවෝගේම වානේ ගොඩක් දිගයි ඉතින් අර තුන්වෙනි පේලිය නැව්වොත් ගොලොකු ඉඩක් කම්බෙනවා ඉතින් තුන්වැනි පේලිය තියෙද්දි වුණත් සාමාන්‍යයෙන් සැරැක යුතු ඉඩකඩක් බලාගන්න පුළුව ඉති අපිම මේ වාහනේ පව එක ගැන කතා කරන්න ඉතින් මේ වාහනට හම්බෙන්නේ ලංකාව තින මාදිරියට 1.6 ලීට ටර්බෝඩ් චාර්ජ් එන්ජින් එකක් ඉතින් ඒකත් එක හයිබ්‍රිඩ් සිිස්ටම් එකක් මේකට සම්බන්ධයනයි පෝසිලින්ඩ එන්ජින් එකක් තියෙනවා ඒක රැමතරව තවත් හයිබ්‍රිඩ් සිිස්ටම් එකක් තියෙනවා ති මේ වාහනය ඔක්කොම හයිබ්‍රිඩ් එකයි පෙට්‍රල් එන්ජින එක දෙකමක තුළ හොඳ බලයක් තියෙනවානයක් ඉතින් අත්දිනෙක්ට තරාගෙන ගමන් කරනට හොඳ බලයක් නිවානයට තියෙනවා ති අපි දැන් කතාර මේ වානේ මිද ගත්තුත් ලංකාවට එන්න මේ කෙලිග්‍රෆි කියන මොඩල් එක තමයි ගොඩක් තියෙන්නේ මේක සාමාන්‍ය මිලිදී ගන්න පුළුවන් ලක්ෂ 350 වගේ අතර මිල පරාසයක යනවා සාමයි ලක්ෂ 300 ලක්ෂ 400 අතර අප කියලා අපට දළ වශයෙන් කියන්න පුළුවන් ඉතින් මේක දීල ඕතරයිස දීල කෙනෙකුත් ලංකාවන්නවා වොරන්ටිය එක ගන්න පුළුවන් ඉතින් හයිබ්‍රිඩ් වාහනයක් පුළුවන්තර වොරන්ටිය කියනක හොඳයි නැත්තම් මේක ප්‍රයිවට් ඉම්පෝට් කරනයත් මේ වෙනකොට ඉන්න ඉති මේකත් එක්ක තව අපට සලකා බලන්න පුළුව මොකක්ද මේ වාහනය ගන්න එක වටිනවා ලංකාවේ විදිිය ගත්තොත් මං කලින් කිවෝගේ සංසන්ධනයේදී මේකට තව ගන්න පුළුවන් අවාහන 3ක් තියෙනවා 7 සීට වාහන එකක් තමයි හොන්ඩ CRV එක ගොඩක් විම්ට කලින් මාදිරය ගොඩක් ජනප්‍රය වුණා අලුත් මාදිරියත් තියෙනවා ඉතින් ඒකත් ලක්ෂ 350ක් අතර ඉල වෙනවා ඉලට අපට තියෙනවා කියා සොරෙන්ට කියන වාහන මේ වාහනෙත් සාමන ලක්ෂ 380ක් විතර වෙනවා ලංකාය මේ වනට මිද අනිත් අතර තවාහනයක් තියෙනවා මිත්සුබිසිරගේ සෞත්ති සේෂිය බේස් කරගෙන අදන වාහනයක් මිත්සුබිසි ඩෙස්ටිනේට කියලා ඒකත් 7 සීට අදනට යන්න පුළුවන් වාහනයක් ඒක ගන්නවනම් ඒක ගොඩක් අඩුයි ලක්ෂ 250ක් වගේ මිලකට ඒවාහනය ගන්න පුළුවන් ඔය ඔප්ෂන් ටික තමයි තියෙන්නේ
ඉතින් සැන්ටෆේක විශේෂ වෙන්නේ මොකද කියලා හිතුවොත් සැන්ටෆේ ගැන වටිනවද කියනක හිතුවොත් ඇත්තරම අපි දකින්නේ මේක ගොඩක් හොඳ වාහනයක් ඇතරම ලෝකය පුරාම සම්මාන දිනපු ගොඩක් අපින රෙකග්නිෂන් එක හොද පිළිගෙනීමක් කම්බෙච්ච වාහනයක් ඉතින් සහ මේක ඇතුරතෙන ඉන්ටීරිය එක අපි ඩිස්ටිනේට එකක් අය ගත්තොත් ගොඩක් කොඩිට ඉන්ටීරිය එකක් නෑ ඒ මිලට් එක්ක හැබැයි හොඳ මට්ටම තින හැබැයි මේවාහනේ ගොඩක් අපින රේන්ජරෝවලවල් එක හොඳ ලක්ෂර ඉන්ටීරිය එක බලාගන්න පුළුවන් මේ එන්න මිලත් එක්ක පිටරට ගත්තොත් මේ වාහනේ වටිනාකම කිව්වොත් ඇත්තරම සාමාන්‍යෙන් ලක්ෂ 175ක් විතරෙනවා ඒ රටවල මිල එකන ඒ රටවල ටැක්ස් එකතු වෙලා ප්‍රවාහන ගස්තු අනමන ඔක්කොම එකතු වෙලත් ඒ රටක පිටරටක මික ගත්තොත් සාමාන්‍යෙන් ලක්ෂ 175ක් විතර වෙනවා තිරංකාව සාමාන්‍යෙන් දෙගුණයක් විතර වෙනවාහන ඒ වනත් ඔබට සලකා බලන්න පුළුවන් ඇත්තර මොකද මෙමදි රක්ෂරිවාහනය ගොඩක් මිල වෙන නිසා හොඳ රෙක්කක් නිසන් එක හොඳ පිළිගැනීමක් තියෙන වොරන්ටියකුත් ඔබට ලබාගන්න පුළුවන් මට්ටමක තියෙන වාහනයක් තමයි හොඳම විදියට සම්මාන දිනපු වාහනයක් තමයි මේ යන්ඩේ සැන්ටෆේ කියල කියන්නති ඒවගේම ඩ්‍රයිවම් ප්‍රේශර එක මේක හැන්ඩලිං එම කොඩක් හොඳයි එකතයි මේකට තමයි මේ සම්මාන අම්බුණේ මේක ඉතාම පහසුවෙන් හොඳ කොලිටි විදිහට මෙවාහනේ සුව පහසුව ගමන් කරන්න පුළුව හැකියාව තියෙනවා ලංකාඩ එන මාදිරියත් කැලිග්‍රෆි කියන මාදිරිය ගොඩක් හොඳයි රේන්ජරෝ අට්ටමටම තරම්ම නැහැ නමුත් අර ඒ ආකාරයේ හොඳ කොලිටිය එකක් විශේෂ ඉන්ටීරිය එක ඒගලු මේන්ටෙන් කළ තිනවා සිය නිසා බට අනිවාරයම සලකන්න පුල හොඳ වාහනයක් තමයි මේ හියන්ඩේ සැන්ටෆේ කියලකින්ති අපට පුළුවන්ොත් අපි ටෙස් ලයි් එකක් කරන්න බලන්න අපට වාහනය හම්බුණොත් අපි අනිවාරම ඉදිරියේදී ටෙස් ්‍රයි් එකක් එක්ක ඔබට මේ වාහනය ගැන අපි ඔබත කියන බලාපොරොත්තු වෙනවා ඔබට මොකද ඉතියනි කියලා පාලින් කමෙන්ට්කාන් ඉතින් තවත් ටෙස් ්‍රයි් එක්ක ඉදිරියේදී අනිවාරය මලුත්වාහන බොත කියන බලාපොරොත්තුනවා තින් සමුගන්න සබස්ක්‍රප් කරනත සබස්ක්‍රප් කරන්න වීඩිය කොඳන ලයික් අනමතක් කරන්න තැබ තවත් අලුත් විඩියගින් ඉක්මටම අමම